සුබ දහවලක් ඒවා හැමෝටම. අද අපි උඩවලව පැත්තට යන්න හැදුවේ. අපේ බඩු ටික අපි තාම දාගන්නවා. දැන් අපි පල්ලේ පැත්තෙන් පහු කරගෙන ඉස්සරහට යන ගමන්. මෙතනින් තනවල්විල පාරට දාගෙන කෙලින්ම යන්න තියෙන්නේ. අපි දැන් උඩවලේ වැව පැත්තට පොඩ්ඩක් යන්න හදන්නේ. කච්චිය නානවා. අලියන්නේ හවුසට ඔකට. අපි දැන් ආවා උඩවලේ වැව බලන්න. මෙහෙ නෑ කූඩැල්ලෝ. මේ තියෙන්නේ උඩවලේ ජල විදුලි බලාගාරය. මෙන්න තියෙනවා උඩවලවේ ජාතික වනෝද්‍යානයට ඇතුළත් වෙන පිවිසුම් මාර්ගය. අපිට මගදී අපි ගෙදරට යන ගමන් ඉන්නකොට ලස්සන අලියෙක් දැක්කා. ඔය බලමු ළඟට ගිහිල්ලා. මෙන්න තියෙනවා මැයි ගස්. අපි දැන් ඇත්ත දෘශ්‍යවන බලන්නයි යන්නේ. දෙකයි 30 වෙනකොට මෙතනට පැටව වෙනවා. දැන් වෙලාව ඇවිල්ලා 1:56යි. අපි ඉස්සරහටම ගිහලා ඉඳයිමු. අපි දැන් ඉඳගෙන ඉන්නවා. තව ටික වෙලාවකින් අලි ටික මෙතනට එනවා. ගායිස් අලි ටික එනවා. දැන් අපි යනවා මියුසියම් එක බලන්න. දැන් අපි යනවා මාමලාගේ ගෙදර. අපි දැන් මුදුන් මංකඩ පාරෙන් යුද හමුදා පිට්ටනිය ඉස්සරහට යන්න ඕනේ. අපි දැන් යුද හමුදා පිට්ටනිය ඉස්සරහට ආවා. එහෙම්මම ඉස්සරහ අපේ මාමාගේ සෙරීම් හෝම් ස්ටේට් එක තියෙනවා.
එතකොට මාව දැන් අපි මෙතනට එන්න ඕන නම් කොහොමද මාමලාව කන්ටැක්ට් කරගන්නේ? මෙතෙන්ට එන්න ඕන නම් උඩවලවේ හන්දියෙන් තනමල්විල පාරේ ඇවිල්ලා RET හන්දියෙන් දකුණට හැරිලා යුද හමුදා පිට්ටනිය ඉස්සරහට එන්න ඕනේ. එතකොට ලේසියෙන්ම අපේ තැන සෙරීන් හෝම්ස් එක හොයාගන්න පුළුවන්. මගේ නම්බර්ස් 071 80යි 52යි 515. එහෙනම් ඔයාලටත් කැමති නම් මේ එන්න පුළුවන් මෙතනට. හරිම ලස්සන තැනක්. අපේ මාමගේ විශ්වාසවන්තයි. මම යටින් පල්ලෙහෙන් නම්බර් එක දාලා තියන්න. ඔයාලත් කෝල් එකක් කරන් එන්න. එහෙනම් මම බොහොම ස්තුතියි අපිට මේ වගේ අවස්ථාවක් ලබා දුන්නට. වැඩියෙන් මේ වගේ තවත් බිස්නස් එක මාමගේ සරු වෙලා සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් දැන් අපි අපේ ගෙදරට ලං වෙලා ඉන්නේ. අපි තාත් දවස් කම්